ආයු බොහෝ වේවා. සුපර් ප්ලාන්ට් ආයතනය වෙනුවෙන් අදත් ඔබ ඉතා ආදරයෙන් අපි පිළිගනු ලබනවා. දේශීය මෙන්ම විදේශීව සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රේක්ෂක ඉල්ලීම පරිදි අපි අද ඔබ වෙත ගෙනීමට සූදානම් වන්නේ රූට් බෝල් ගසක් පොළොවෙන් මුලින් උපුටාගෙන නැවත එය රෝපණය දක්වා සිදුවන තාක්ෂණික සහ විද්‍යාත්මක ක්‍රියාපටිපාටිය පිළිබඳවයි. එසේනම් අපි අද වීඩියෝවත් එක්ක එකතු වෙමු. මේ රූට් බෝල් කලාවේ මහගෙදර සුපර් ප්ලාන්ට්. රූට් බෝල් ශාක කලාව නූතනයට මදක් අලුත් වුවත් ඊට තිබෙන ඉතිහාසය ඉතා දිගු එකක්. නූතනය වන විට ශ්‍රී ලංකාවේ උද්‍යාන අලංකරණයට මෙම විශාල රූට් බෝල් ශාක යොදා ගැනීම බහුලව සිදු කරනු ලබනවා. රූට් බෝල් ශාකයක් කියන්නේ ඉතා ක්‍රමානුකූලව තාක්ෂණික දැනුම සහ විද්‍යාත්මක කරුණු සැලකිල්ලට ගෙන ඉතා නිවැරදි ආකාරයෙන් පොළොවෙන් ශාකයක් ගලවා ඉවත් කර ගැනීමයි. මුල් නිවැරදිව විච්ඡේදනය කොට නිවැරදි කාල පරිච්ඡේදයකට වෙන්කොට පොළොවෙන් ගසක් මුල් ඉවත් කොට පිටතට ගැනීම නැතිනම් වෙනත් තැනක රෝපණය සඳහා යෝග්‍ය පරිදි සකසා ගැනීම රූට් බෝල් කිරීම ලෙස සරලව හඳුන්වා දෙන්නට පුළුවන්. උද්‍යාන අලංකරණයේදී බෙහෙවින් මෙවැනි ශාක නිවාස, හෝටල්, ආපනශාලා ආදියට බහුලව යොදා ගන්න ලබනවා. ඊට හේතුව වන්නේ එවැනි ශාකයක විශාලත්වය මෙන්ම රෝපණය ඉතා ක්‍රමානුකූලව ඉන් අනතුරුව සිදු කර ගැනීමට හැකියාව ලැබෙන නිසායි. මෙම කටයුත්ත කිරීම සඳහා අවමය මාස 2-3 අතර කාලයක් අවශ්‍ය වෙනවා. මේ ඊටාම විද්‍යාත්මක සහ නිවැරදි තාක්ෂණය යොදාගෙන සිදු කළ යුතු වන්නක්. නැතිනම් මෙම රූට් බෝල් කරණය ශාකයේ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යන්නට තියෙන ඉඩ ප්‍රස්තාව ඉතා වැඩි නිසායි. එයින් මෙම රූට් බෝල් ශාක කලාව කියන්නේ ඉතා ඉවසීමෙන් සහ පරිස්සමෙන් කළ යුතු ක්‍රියාපටිපාටියක්. සරලව කිවහොත් කුස තුල සිට දරුවෙකු මෙලොවට ගැනීමට වෛද්‍යවරුන් දරන වෙහෙස මහන්සිය සහ උත්සාහය සමාන කර මෙම රූට් බෝල් ශාකයක් පොළොවෙන් උදුරා ගැනීම ලෙස සලකා දක්වන්නටත් පුළුවන්. රූට් බෝල් ශාකයක් පිළිසකර කර ගැනීම ඉවතට ගැනීමේදී කාලගුණය, දේශගුණය, පරිසර තත්ත්වය වගේම යොදා ගැනීමට සිදුවන ඔසු වර්ග පිළිබඳව මනා දැනුමක් අවශ්‍ය වෙනවා. නැතිනම් එය එම ඉවත් කරගනු ලබන ශාකයේ වර්ධනයට බෙහෙවින් බලපාන්නට පුළුවන්. රූට් බෝල් ශාකයක් පොළොවෙන් නිවැරදිව ගලවා ප්‍රවාහනය කිරීමේ සිට නැවත සිටුවීම දක්වා තිබෙන්නේ ඉතා කළමනාකාරී ක්‍රියාපටිපාටියක්. එයින් ඒ ඉතා නිවැරදිව කළ යුතු වෙනවා. නැතිනම් එම ශාකය නැවත වෙනත් ස්ථානයක රෝපණය කොට ශාකය විනාශ වී යාමට ඇති ඉඩකඩ ඉතා අධික නිසායි. ඉතින් මෙහිදී යොදා ගනු ලබන රසායනික මෙන්ම දේශීව සකසා ගනු ලැබූ